ඔන්න ඔයාලට දැන් මේ මම ඉස්සෙල්ලා මගේ මූණ පැත්තේ ඉන්න වීඩියෝ එකක් ගෙනාවේ. දැන් ඔන්න සම්පූර්ණ මේ සාරා සෙන්ටර් එකේ බලා ගන්න පුළුවන් කොහොමද සත්‍ය කියලා මේ. මම කියන්නේ අපේ රටත් ඇත්තට මේ පර්ෆියුම් මේ ලේඩිස් අයිටම් තමයි ඉතින් ගොඩක් තියෙන. අර ඔෆර් තියෙනවා 130යි 150යි මේ හොඳ ක්‍රීම් වර්ග තියෙනවා මේ. ඇත්තට මේවා ලංකාවට කිට්ටු කරන්න බෑ. ඒ තරම් මේ දිරාම් 145යි. ඒක ලංකා මුදලින් රුපියල් 9000ක් නෑ රුපියල් 9000ක් වගේ ඕක. රුපියල් 9000ක් වගේ නේ. හොඳ ජේම්ස් ලේඩිස් අයිටම් තියෙනවා. ඉතින් මේ කාටත් ඉතින් මොනවා හරි ඇත්තටම මේ ඩුබායි වලින් ගෙන්න ගන්න තියෙනවා නම් හැබැයි මෙහෙමයි මේ ඒක මගේ පඩියෙන්ම මේවා කරන්න බෑ. ඒවට මුදල් යොදවනවා නම් දානවා නම් ඉතින් මට පුළුවන් ඇත්තටම ඕගොල්ලොන්ට අවශ්‍යම දෙයක් ගෙනල්ලා දෙන්න. ඔය ඇත්තටම හොඳ සාරි තියෙනවා. එතකොට කෝට් වර්ග තියෙනවා. එතකොට ඩෙලිම් වර්ග තියෙනවා. අර ඩේ ටු ඩේ කියලා එකක් තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් ඩෙලිමක් වෙන්නේ අපේ රටේ තියෙන රුපියල් 7000ක 8000ක ඩෙලිම රුපියල් 1800ක් 1000 හොඳ ඉම්පෝටන්ට් ඩෙලිම්. ඉතින් ඕගොල්ලොන්ට ඕන දෙයක් ඕන විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඕගොල්ලෝ හැබැයි ඒවට සල්ලි දාන්න ඕනේ. කැමති නම් කතා කරන්න මං ගෙනල්ලා දෙන්නම්. මේ ධම්මන්න බොරබොර වංචා කරන මිනිස්සෙක් නෙමෙයි මම. ඉතින් කැමති නම් ඕගොල්ලෝ මට කතා කරන්න 077යි 081යි 366යි 8 ඕන දෙයක් ඕන තැනකින් ඕනම දෙයක් ගෙනල්ලා දෙන්න. ඔයාලට ඒ විශ්වාසෙත් එක්ක මේ දැන් මම අර පල්ලෙහාට යන පඩිවල යන්නේ. ඉතින් මෙතන තමයි එතන ෆෝන් වර්ග සිම් වර්ග ඒව ගන්න පුළුවන්. මට මේ සිම් වර්ග ෆෝන් වර්ග ඒ හැමදේම එයාර්ෆෝන් වර්ග ෆෝන් එකක් වුණත් ඇත්තටම ගෙන්න ගන්න පුළුවන්. ඔයගොල්ලෝ බලලා කතා කරන්න සල්ලි දාන තැන් මේ කොරියර් සර්විස් මේ සල්ලි දාන තැන් මේ ඉයර්ෆෝන් වර්ග බෑක් කවර් මේ YouTube කරන කට්ටියට ඒ හැම දෙනාටම මේකේ නම් තියෙන ගොඩක් කන බොන දේවල් ගොඩක් කන බොන දේවල් ලංකාවේ තියෙන හැම කේම් මලක්ම තියෙනවා. හැබැයි ඊට වැඩි වෙනස් මේ අන්නාසි බලන්න. මේ අන්නාසි කොළ පාට අන්නාසි කියන්නේ දෙලුම් ගෙඩියක් බර ගානක් වෙනවා මේ දිරාම් ඒක කියලා තරන්නේ දිරාම් 399 අඹ වර්ග තක්කාලි බලන්න තක්කාලි දමලා ගැහුවොත් එහෙම මැරෙනවා මේ. දමලා ගැහුවොත් එහෙම මැරෙනවා. ඇපල් වර්ග දොඩම් වර්ග. අර දැකලා තියෙනවද කොමඩු? මේවා කොමඩු දැකලා තියෙනවද මේ? ඒ කපලා තියෙන කෑල්ල තමයි මේ තියෙන්නේ. බලන්න කොහම කෑල්ලකින් ගැහුවොත් එහෙම ඇත්තටම ඇක්සිඩන්ට් වලට ගින්න පුළුවන්. ලංකාවෙන් කියලා තියෙන රඹුටන් එහෙම රඹුටන් වගේක් තියෙනවා මේ. ලංකාවෙන් කියලා තියෙන රඹුටන් ඒ ටික තමයි ස්ට්‍රෝබෙරි. බඩේ රුමර් මේවා සාදකල
ඉතින් මේ කන බොන ජාති නම් ගොඩක් අඩුයි. මේ ඇත්තටම කියනවා නම් මේ හැමදේම අඩුයි. සැමන් නම් පොල් තෙල් ඒ හැමදේම අඩුයි. කන බොන ජාති නම් ගොඩක්ම අඩුයි. සාමාන්‍යයෙන් මෙහි නිකම් දාන්නම් මේ හාල් එකක් වෙන්නේ ඩිරාම් මේ රයිස් හාල් ඩිරාම් 20යි මේ ඩිරාම් 20යි ඉතින් ඔය වගේ කන බොන ජාති ගොඩක් අඩුයි. හාල් කිලෝ 5ක්නේ මේ ෆිෂ් සෝස් මේවා ඉතින් ඇත්තටම අඩුයි. මේවට ඔප්පර් තියෙනවා. මේ ඩිරාම් 10යි. මම දන්නේ දැක්කේ නෑ. ඉතින් මේක ඇවිදිනවා නම් දවසක් මදි. මේ සහරා සෙන්ටර් එක විතරයි මම ඔයාලට දෙන්නව. තව යන්න තැන් තියෙනවා මේ ලංකාවට සල්ලි දාන්න. අර මේ තියෙන දැන් ඔයාලට පෙන්නන්න. සල්ලි දාන තැන් ඒකද ශ්‍රී ලංකාව නේ. රේට් එක ශ්‍රී ලංකාව 90 යන්නේ. ඕකේ. සල්ලි දාන තැන් හරි. හැමෝටම ජය වේවා. නතර වෙන්න.